දුම්රිය අනතුරු වලින් වනාලි සම්පත රැකගන්න යෝජනාවක්. මඩකලපුව බලා කොළඹින් ගිය දුම්රියට පසුගියදා අලි ඇතුන් 7 දෙනෙකුගේ රංචුවක් බිලි වුණා. හබරණ ඉඳලා ගල්ඔය දෙසට ඇති දුම්රිය මාර්ගය උතුරු දුම්රිය මගෙහි මින්නේරිය සිට මාන්කුළම දක්වා කොටස, තිරිකුණාමල දුම්රිය පාරේ කන්තලේ ප්‍රදේශය වැඩිපුරම අලි ඇතුන් දුම්රියවල හැපෙන ප්‍රදේශ. ඉකුත් වසර 2-3ක් ඇතුළත අලි ඇතුන් 200ක් විතර කෝච්චිවල හැපිලා මිය ගිහින් තියෙනවා. මේ දුම්රිය මාර්ග ළඟම අලි සංක්‍රමණ වන වනාන්තර තියෙනවා. බොහෝ විට දුම්රිය මාර්ග තියෙන්නේ මේ වනාන්තර මැදින්. මේ සතුන්ගේ ගමනාගමනය සිදුවන අලිමන්කඩ මේ රේල් පාරවල් හරහා තියෙන්නේ. හබරණ සිට ත්‍රිකුණාමලය දුම්රිය පාරේ හමුවන හුරුළු රක්ෂිතය, මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ කවුඩුල්ල රක්ෂිතය හා මින්නේරිය වනෝද්‍යානය නිජබිම කරගත් අලි ඇතුන්ට තමයි වැඩිපුරම දුම්රිය පාර ඛේදවාචකයක් වෙලා තියෙන්නේ. දුම්රියේ හැපීමෙන්, අනවසර විදුලි රැහැන් යෙදීමෙන්, හක්කපටස් තැබීමෙන්, කන්නඩි පුපුරන අලි වෙඩි වලින් සහ වෙඩි තැබීම් වලින් රක්ෂිත භූමිවල සිටින මේ සතුන්ට නිරන්තරයෙන්ම ජීවිත අහිමි වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, කැකිරාව හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ මේ රක්ෂිත ඉඩම්වල පරිපාලනය පවතිනවා. ඒ ප්‍රදේශවල කරුණු දන්නා ජනතාව කියන විදියට අලි ඇතුන් ජීවත් වන මේ වනාන්තරවල ඉඩම් සූක්ෂම ලෙස අදාළ බලධාරීන්ගෙන් බලපත්‍ර ලබාගෙන ව්‍යාපාරිකයෝ අයිති කරගෙන තියෙනවා. මේ කැලෑ බිම් එලිපෙහෙලි කරලා හෝටල් හදලා අලි නැරඹුම් ස්ථාන, සංචාරක කලාප වෙන් කරගෙන අලි ඇතුන් දියපොදක් බීමට වැවකට ජලාශයකට ගමන් කළ පාරවල් අවහිර කරලා ඒ සතුන් වතුර තිබහට වැවක් හොයාගෙන රේල් පාර පැනලා රංචු පිටින් යනකොට කෝච්චියේ වැදිලා මැරෙනවා. මේක වළක්වන්න කියලා රේල් පාරට යටින් අලින්ට යන්න උමන් මාර්ග සෑදීමට හැදුවට පුරුදු පාරෙන්ම තමයි ඒ සතුන් ගමන් කරන්නේ. මෙතෙක් කරපු ආරක්ෂිත ක්‍රියාමාර්ග සාර්ථක වෙලා නැති බව රංචු පිටින් දුම්රියේ හැපෙන විදියෙන් පේනවා. අලුත්ම තීරණය මීටර් 500ක් දුරින් දුම්රිය පාරේ ඉන්න අලියෙකු නිරීක්ෂණය වන ආකාරයේ කැමරාවක් ඇතුළත් තාක්ෂණික උපකරණයක් දුම්රිය ඉදිරියේ සවි කිරීමයි.
මේ ක්‍රමයේ සාර්ථක අසාර්ථක බව ක්‍රියාත්මක වුණාම අනාගතයේ තීරණය වේවි. අති විශාල වියදම් දරමින් මෙතෙක් කාලයක් අනුගමනය කළ ක්‍රියාමාර්ග අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා අලිමංකඩවල් වසා ඉදිකර ඇති සියලු අවහිර ඉවත් කර උන්ගේ හුරුපුරුදු පාරවල් ඉඩ තබන්න ඕන. එහෙම නැත්නම් අලින්ට ගමන් කරන්න උමන් මාර්ග හදලා වැඩක් නැහැ. ඒ සතුන් යන එන රේල් පාර හරහා ඇති අලිමන් කඩවලට යටින් දුම්රිය ගමනාගමනයට දුම්රිය වන් මාර්ග සකස් කරනව නම් අලි ඇතුන් නිසැකවම දුම්රිය ගැටීමෙන් ආරක්ෂා වෙයි. ඒ වෙනුවෙන් දරන වියදම අධික විය හැකි වුණත් එක්වරක් පමණක් දරන එම වියදම ආයෝජනයක් වෙයි. මඩකලපුව, තිරිකුණාමලය, අනුරාධපුර දුම්රිය මාර්ගවල දැනට අලි ඇතුන් අනතුරට පත්වන අලිමන් කඩවලදී විතරක් දුම්රිය වලට ගමන් කිරීමට මේ උමන් මාර්ග යෙදීම ප්‍රමාණවත්. මේ කතාව සබ්ස්ක්‍රයිබ් කර ලයික් කමෙන්ට් දාලා ෂෙයා කිරීම මැනවි.